මේ ගාන දීලා තියෙන්නේ ප්‍රතිශත කොටසින් විභාග රචනා ගැටලුවක්. නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම 40000ක් කියනවා. නිවස සඳහා නගර සභාව 8%ක වාර්ෂික වරිපණම් බදු මුදලක් අය කරනවලු කාර්තුවකට ගෙවන්න ඕනි මුදල තමයි අපෙන් අහලා තියෙන්නේ. මේක අපිට මුලින්ම පුළුවන් වාර්ෂික බදු මුදල හොයාගන්න 40000 8න් ගුණ කරලා සාධක කවන්න පුළුවන් මෙතන 400න් ගුණ කරොත් උත්තර වෙනවා රුපියල් 3200ක වාර්ෂික බදු මුදල. මේක කාර්තුවකට හදාගන්න නම් අපි 4න් බෙදන්න ඕනි. 4න් බෙදුවම 3200 4න් බෙදුවම රුපියල් 800යි උත්තරේ. දෙවෙනි කොටස. ප්‍රාදේශීය දියුණුවත් සමග දේපළවල මිල ඉහළ යාම නිසා නගර සභාව විසින් දේපළ සඳහා තක්සේරු වටිනාකම ඉහළ දමන ලද නමුත් වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය ගැන 108 වෙනස් කරලා නැහැ කියලා කියනවා. ඒ අනුව කාර්තුවකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 960ක් වුණා කියන්නේ බදු මුදල වැඩි වෙලා. නිවසේ නව තක්සේරු වටිනාකමත් එහෙනම් වැඩි වෙන්න ඕනේ. ඒක තමයි අපිට හොයන්න කියලා කියන්නේ. දැන් අපිට මේකෙන් කියන්න පුළුවන් වාර්ෂික වරිපණම් බද්ද 960 ගුණ කිරීම 4 නේද? මොකද කාර්තුවකට අපිට දීලා තියෙන්නේ 4න් ගුණ කරලා වාර්ෂික බද්ද හොයාගන්න පුළුවන්. එහෙම වුණොත් එනවා රුපියල් 3840ක්. මේ 3840යි කියන්නේ 108ක් කියලා අපි හිතමු. මොකද අපි දන්නවා බදු ගෙවන්නේ වාර්ෂිකව 108ක් තමයි කියලා. එහෙම වුණොත් 101ක් හොයාගන්න පුළුවන් අපිට මේක 8න් බෙදලා. ඒකේ උත්තරේ 480යි. එහෙම වුණොත් 100ක් හොයලා බලන්න පුළුවන් මේක 100න් ගුණ කරලා 480 100න් ගුණ කරලා රුපියල් 48000යි. ඒක තමයි නිවසේ නව තක්සේරු වටිනාකම වෙන්නේ. තුන්වෙනි කොටස. වාහනයක් ආනනේදී 140ක තීරු බද්දක් ගෙවිය යුතුය. තීරු බදු ලෙස ලක්ෂ 8ක් ගෙවනවලු. ආනයනික වටිනාකම බදු ගෙවන්න කලින් ආනයන කරන වටිනාකම අහන්න තියෙන්නේ 140ක් කියන්නේ ලක්ෂ 8යි කියලා ගමු අපි. ඒකීය ක්‍රමෙන් හදුම් මේකත් 101ක් හොයාගන්න පුළුවන්. ලක්ෂ 8 40න් බෙදලා බිඳුවක් ඕනනම් කපා ගන්න මේකේ. එතකොට 84000න් බෙදන්න තියෙන උත්තරේ 20000යි. 100ක් හොයන්න 20000 ගුණ කරන්න 100න්. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 20ක් එනවා මේකේ උත්තරේ.